බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකට සැනසීම ශබ්ද නගලා සාදුකාරයක් ලබා දෙන්න. තව පාරක්. තවත් පාරක් සාදුකාරයක්. එහෙමනම් උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස නිමිති කරගෙන දරුවෝ ගල්ලෙහෙර මහාවිද්‍යාලය තුල අද උතුම් පින්කම් මාලාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වන මොහොතේ බලාපොරොත්තුව අද දවසේ උතුම් ආර්ය උපෝසත සීලය අට්ඨාංග උපෝසත සීලය සමාදන් වෙන්නටයි ඉනිසාවෙන් හැමදෙනාම ශබ්ද නගල සාදුකාරයක් ලබා දීලා নমස්කාරය කියන්න ආර්ය උපෝසත සීලය සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අහං භන්තේ අච්චයිමං ච දිවසං උපෝසතං උපවසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමා
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අම්බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වීරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග උපෝසත සීලානි සමාදියාමි සාදුකාරයක් ලබා දෙන්නකෝ හැමදෙනාම බුද්ධ වන්දනාමය පින්කම සිද්ධ කරමු ශබ්ද නගල දරුවෝ මේ ගාථාවන් මා සමගම කියවමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ද විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණ සාගරං තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලි ඒ පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡ නමාමි
ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී යවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ පටිපන්නෝ භගවතු ශාවක සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඊස භගවතු ශාවක ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්මාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ චිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සබ්බේ මරණං අහංච සාදුකාරයක් දෙන්නකෝ දුවදරුවන් හැමදෙනාම බොහොම සද්ධාවෙන් tempත් කරන්නට දුන සියලුම පූජාව අපි ලෞතර බුදු පියාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරගෙන අපි ලෞතර බුදු පියාණන් වහන්සේ දෙසා සියලුම මල් පහන් පූජාවන් ඇතුළු සියලු පූජාවන් පූජා කරමු. පූජාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාවන් මා කිව්වාට පසුව කියවමු. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පව් නොකලසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමියෝ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ මහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාථ නාථ වූ අසරණ සරණ වූ අංග දක්ඛිනීය වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි. පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා මේ සිසිල්
පූජා කරමි පූජා වේවා මේ ආහාර පූජා කරමි පූජා වේවා මේ දහත් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සංසාර දුකෙන් අත මිදීම පතා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා නිවේදයාමි සංබුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජිට්ඨං නරාසභං ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ භන්තේ භෝජනං පරිකම්පිතං ව්‍යංජනං පරිකම්පිතං අනුකම්පං පාදාය පතිගන්හාතු මුත්තමං නාගවල්ලේ දලූපේතං චුන්න පූග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතං පූජේමිදං ජිනු වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුක්ඛං උප්පං නිලායාති යතයිදම්මි කායෝ තථායාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපාටිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං
ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්වාමි බෝධි රාජා නමස්සුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපාටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දේවවස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදුකාරයක් දෙන්නකෝ ගල්ලහැර මහාවිද්‍යාලයේහි විදුහල්පතිතුමාන් නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා අංශභාර පන්තිභාර ගුරු මහත්ම මහත්මීන් ඇතුළු අද දිනය තුල සිල් සමාදන් වෙලා ඉන්න පුංචි උපාසකම්මලා පුංචි උපාසක පියවරු ඇතුළු කාරුණික පින්වත්නි හැමදෙනාම නිශ්ශබ්ද වෙන්නකෝ දරුවෝ හැමදෙනාම නිශ්ශබ්ද වෙලා මේ කියන දේ අහගන්න කෝ නිශ්ශබ්ද නැනේ හොඳට මතක තියාගන්න ඕනේ අද දවස ඔය දරුවන්ට ජීවිතේ උදා වෙන උතුම්ම දවසක්. වෙනදා පාසලේ ඉගෙන ගන්න ආකාරයට නෙමෙයි අද බොහොම සංවර වෙන්නට ඕන. සංවර වෙන්නේ හිතෙනොත් ගතෙනොත් වචනෙනොත්. අපි තුන්දොර කියලා කියනවනේ. ප්‍රධාන වශයෙන් අපි වචනයෙන් සංවර වෙන්නට ඕන. ඒ වගේම කයින් සංවර වෙන්නට ඕන. සිතන සංවර වුණොත් තමයි අද දවසේ මේ දරුවන්ට පුංචි උපාසිකා උපාසක මහත්වරුන්ට අද දවසෙන් මේ විදියට උතුම් ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන්. ගල්ලවර මහාවිද්‍යාලයේ වෙනදා මේ වෙනකොට ඔයාලා අද දවසේ අධ්‍යාපනය හදාරන දවසක්. නමුත් අද මේ සියලු දෙනාම එකතු වෙලා විදුහලේ අධ්‍යාපනය ලබා ගන්න සියලු දරුවන් මූලික වෙලා අවුද දවසේ
පුරා පැය කිහිපයක් මේ විදියට සීල සමාදානමය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ඒ නිසා විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා අංශ ප්‍රධානී ගුරු මහත්ම මහත්මීන්ගේ දෙමව්පියන්ගේ මූලිකත්වයෙන් සහ සම්බන්ධතාවයේ මේ දරුවෝ අද දවසේ උතුම් සීලයක් සමාදන් වෙලා ඉන්න අවස්ථාව. හොඳට මතක තියාගන්න ඕනේ වෙනද ඔයාලා සීල් සමාදන් වෙනකොට මොන සීලයේද සමාදන් වෙන්නේ? ඇහුන්නේ. පංච සීලය සමාදන් වෙන්නේ. එහෙමනම් දැන් අද මේ පංච සීලය නෙමේ සමාදන් වුනේ ආර්ය උපෝසත සීලය. එහෙම නැත්නම් අෂ්ටාංග උපෝසත සීලය. ඒ නිසා මම පංචශීල සමාදන් වෙන්නට එහෙම නැත්නම් ආර්ය උපෝසත සීලය සමාදන් කරවන්නට කලින් මේ දරුවෝ කියලා නමින් තමයි මේ දරුවන්ව ඇමති වෙන්නේ. හැබැයි දැන් උපාසක මහත්වරුන් හැටියට උපාසක අම්මලා හැටියට තමයි පුංචි උපාසක අම්මලා පුංචි උපාසක පියවරු හැටියට තමයි හඳුන්වන්නේ. එහෙනම් දැන් අම්මා තාත්තා සමාදන් වෙලා ඉන්න මේ ගුරුවරුන් සමාදන් වෙලා ඉන්න සීලයටත් වඩා එහා ගිය ශ්‍රේෂ්ඨ සීලයක් තමයි දරුවෝ සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා මේ සඳහන් කරන්නට යෙදුන කය වචනය තුන්දර සම්වර කරගෙන අද දවසේ මේ විදියට ගත කරන්නට ඕන කියලා. එහෙමනම් මේ විදියට කටයුතු සිද්ධ කරන්න මේ විදියට දරුවෝ සීල් සමාදන් වෙලා මේ විදියට ආගමික පරිසරයක් තුළ අද දවසේ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරගන්නේ පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ. මූලික කරගෙන තමයි මේ සියලු පින්කම් දහම් සිද්ධ කරන්නේ. එතකොට අපි ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු කීයකට පස්සේද ලංකාවට වැඩම කළේ? දෙසිය කීයද? 236 නේද? කිතු වර්ෂයේ 236 දී තමයි මේ විදිහට ලංකා ගමනය සිද්ධ වුණේ. කවුද ලංකාවට වැඩම කළේ? කතා කරනවා ඇහෙන්නේ නැහැ. මහින්ද හාමුදුරුවෝ ප්‍රදාන ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර හා බණ්ඩුක උපාසකතුමා කියන මෙන්න මේ දූත පිරිස තමයි ලංකාවට වැඩම කරලා මිහින්තලාවේ අම්බස්තලය තුල අභීත නාදයක් ප්‍රකාශ කළා. සමනෝමයම් මහරජ ධම්මරාජස් ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපාය ඉදාගතා. මම භගවත් ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිවේ ඉඳලා මම මේ ආවේ. තවේව අනුකම්පාය ඔබලාට අනුකම්පා පිණිස ධර්මය අනුශාසනා කරන්න, ධර්මයේ දේශනා කරන්න, දහම් මඟ යොමු කරවා ගන්නටයි ඒ විදිහට ලංකාවට වැඩම කළේ කියලා. එහෙමනම් ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස හෙට උදා වෙනවා. අපිට මේ සියලු දේවල් ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමත් සමග. ලෞතර බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා ඊට පෙර 3 වතාවක්. මයංගනය, නාගදීපය, කැලණිය කියන ස්ථානයන්ට. හැබැයි බුදුදහම ලංකාව පුරා ප්‍රචලිතව ප්‍රධාන ආගමක් හැටියට තිබෙන්නේ නැහැ. නමුත් තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරු අශෝක මහ රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාවට මිහිඳු හාමුදුරුවෝ වැඩම කරලා ඒ ලංකාවේ ආගමික, ජාතික, සාංස්කෘතික ආදී හැම අංශයක්ම දියුණුවටපත් උනේ ඒ මිහිඳු මාහිමියන්ගේ වැඩම වීමත් සමග. ඒ නිසාවෙන් හෙට උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු ඒ වගේම බුදුදහම ලංකාවට රැගෙන ආපු දවසේ. ඒ වගේම ලංකාවේ සාංස්කෘතික දායාද හිමි වූ දිනය. සාංස්කෘතික වශයෙන්
මේ සියලු දේවල් ලැබුණේ ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවසක. ඒ වගේම තමයි ලංකාවේ පාලකයා බුදුදහම වැළඳගත් දවස. ඒ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දවස. ඒ වගේම තමයි පින්නතුනි ලංකාවේ බුදුරහම රාජ්‍ය දහමක් බවට ආගමක් බවට පත් වුණේ ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග. ඒ වගේම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ඒ ලංකා ගමනේ හින්දා මේ ආකාරයට ආගමික ජාතික සංස්කෘතික වශයෙන් හැම දායාදයක්ම බුදුදහම අපට ලැබුණු දවසේ මේ පාසල මූලික කරගෙන දරුවෝ අද උතුම් ආර්ය උපෝසත සීලය සමාදන් වුණා. ඒ ආරම්භක පින්කම තමයි මේ ආර්ය උපෝසත සීලය සමාදන් වීම. එතකොට අද දවසේ බොහොම සංවරව කටයුතු කරන්නට ඕන. දැන් අර මං කියවනේ හිත කය වචනය තුන්දර සංවර කරගෙන දවසේ ගත කරන්නට ඕන දාන සීල භාවනා වශයෙන්. එතකොට මේ බුදුදහමේ සඳහන් වෙනවා දරුවෝ අහගන්න කතා නොකළ යුතු දේවල් 32ක් තියෙනවා. අපි ඒවට කියනවා දෙතිස් කතා කියලා. සේ සමාදන් වුණ කෙනෙක් ඒ විදිහට ඒ වචනයෙන් ඒ කතා වලින් ඈත් වෙන්නට ඕනේ. එතකොට අපි වෙනදා කතා කරන ඒ දේවල් වලින් ඈත් වෙන්නට ඕනේ. තමන්ගේ ගෙදර දොර පිළිබඳව, ඒ වගේම නැටුම් ගැයුම් පිළිබඳව, ඒ වගේම වීරයන් පිළිබඳව, ඒ වගේම ඔය කියන ආකාරයට පින්නතුනේ අපි නොකල යුතු කතාවන් 32ක් තියෙනවා. ඒ නිසා අනුන්ගේ අඩුපාඩුකම්, අනුන් දේවල් Tamanට ආයත් නැති හිස් වචන වලින් ඈත් වෙලා අද දරුවෝ බොහොම සංවර වෙන්නට ඕනේ. ඒ සංවර වීමෙන් ඔයාලට හොඳම ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සීල් සමාදන් වීමේ ආනිසංස. කිකීව අණ්ඩං චමරීව වාරදින් පියංච බුත්තං නයනංච ඒකකං තතේව සීලං අනුරක්ඛත මානකා සුපේසලා හෝත සදා සඝාරවා. ඒ කියන්නේ කිකීව අණ්ඩං පින්නතුනේ පින්නත් දරුවනි මෙතන සඳහන් කරනවා බිත්තර රකින්න කිරිලියක් හා සමානව මේ සීලය ආරක්ෂා කරන්නට ඕන. කිරිලියක් ගත්තාම ඒ කිරල් දෙයින්ම බිත්තර බොහොම ආරක්ෂාව කරගන්නවා. කාටත් ඒ විදියට විපත්තියක් කර දෙන්නේ නැතුව තමන්ගේ බිත්තර රැක ගන්නට. ඔය දරුවොත් දැකලා ඇති ඒ විදියට බිත්තර ආරක්ෂා කරගන්න මොනතරම් ඒ කිරල් දේනුව කටයුතු කරනවද කියලා. ඒ වගේ ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම තමයි සෙමරමුවා වල්ගේ රකින්න ආකාරයෙන් තමන්ගේ වල්ගේ තමන්ට වටිනවා සෙමරමුවාට. ඒ නිසා ඒට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ආරක්ෂා කරගන්නවා තමන්ගේ පණ වගේ. ඒ වගේම තමයි එක පුතෙක් ඉන්න අම්මා ඒ තමන්ගේ ඉන්න එකම දරුවා වටිනවා. උණහපුළු වගේ පැටියා කොච්චර කැත වුණත් ඒ උණහපුළු වගේ අම්මට ඒ දරුවා වටිනවා වගේ. ඔයාලටත් ඉන්න එක දරුවා ඒ අම්මට වටිනවා. අම්මා ආරක්ෂා කරගන්නවා තමන්ගේ එකම දරුවා. අන්න ඒ වගේ මේ සීලය ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම තමයි එක ඇහැක් තියෙන අපිට ඇස් දෙකම තියෙනවා. නමුත් එක ඇහැක් තියෙන කෙනෙක් තමන්ගේ ඇහැ ආරක්ෂා කරගන්නට මොනතරම් වෙහෙසක් දරනවද? මොනතරම් ආරක්ෂා කරගන්නවද තමන්ගේ එක ඇහැ ආරක්ෂා කරගන්නට. අන්න ඒ වගේ තමන්ගේ සීලය ආරක්ෂා කරගන්නට ඕනයි කියලා අපි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. තප්පරයක් විනාඩියක් මේ සීලය රැකලා දිව්‍ය ලෝකයේ ඉපත්ය ලැබූ ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. එතකොට ඒකෝපසතිකා සීලය රැකපු එක් උපාසිකාවක් පිළිබඳව ජාතක පොතේ සඳහන් වෙනවා. ඒ මේ සිල් ආරක්ෂා කරලා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගත්ත. ඒ නිසා පින්වත් උපාසක දරුවනි අද දවසේ මේ විදියට ආරම්භක පින්කමයි මේ සඳහන් කරන්නේ. ඒ නිසා සීල් සමාදන් වීමයි මේ මොහොතේ සිද්ධ කරේ. දැන් දාන වේලාවත් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා දැන් උපාසකම්මලා දැන් වචන භාවිතයේදී ඒ විදියට
හැසිරෙන්නට ඕන. කනවා නෙමෙයි දානීය වළඳනවා. ඒ විදිහට දුවන්නේ පනින්නේ නැතුව තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න. මෙතෙන් පටන් භාවනාමය පින්කම් ධර්මදේශනාමය පින්කම් සංවිධානය කරලා ඇති. ඒ සඳහා ධර්ම අවබෝධය සලසා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසාවෙන් පළවෙනි පින්කම තමයි ආරම්භක පින්කම ආරූපෝසත සීලය සමාදන් පෙරවීමයි මේ මොහොත තුළ සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා හැමදෙනාම බොහොම සද්ධා පරිදරි කරගෙන අද දවසේ උතුම්ම සීලය ආරක්ෂා කරගන්න. ඒ සඳහා කටයුතු කරගන්න. එතකොට නිවන සඳහා විවර වන දොරටු අතර උතුම්ම දොරටුව මේ උතුම් සීලය ආරක්ෂා කිරීම. සීලය රැකීම. ඒ නිසා සිල්පද 8ක් වුණාට ඒන් රකින්න ගුණ ධර්මයේ වැඩි. ඒ ආරක්ෂා කළගත්තොත් ওই දරුවන්ට මේ සසර දුකෙන් මිදෙන්නට පුළුවන් උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට. සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවන් තියෙනවා. ඒක පළවෙනි සීලය තමයි සීලය. සීලය රැක්කොත් තමයි සමාධියට යන්න පුළුවන්. සමාධිගත වුණොත් තමයි පුණ්‍යතුනි ප්‍රඥාව ලැබෙන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තොත් තමයි දරුවනේ උතුම් නිර්වාණ මාර්ගයේ පෑදෙන්නේ. ඒකයි ආරම්භය සීලය තමයි. එහෙමනම් ඒ උතුම් සීලය රකින්න ආරක්ෂා කරගන්න මේ පුංචි කාල සීමාව තුළ අද දවසේ අර්ථවත්ව ගත කරන්නට කියන කාරණේ සිහිපත් කරමින් මේ වේලාව තුළ සම්බුද්ධ පූජාවන් උතුම් ආර්ය උපෝසත සීලයේ සමාදන් වෙලා සිල්වත් භාවයට පත් වෙලා මල් පහන් ආදී පූජාවන් පවත්වලා අනන්ත ප්‍රමාණ කුසල ශක්තියක් මේ දරුවෝ එකතු කරගත්ත රැස් කරගත් අවස්ථාව. ඊ රැස් කරගත් උදාාරතරතුම් පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා මේ දරුවන්ගේ නමින් මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා නම් යම් කිසි ඥාති ප්‍රමාණයක් මේ ආචාර්ය මණ්ඩලයේ විධිපාලපතිතුමා නම් ප්‍රධාන කොටගත්ත මේ ගුරු මණ්ඩලයේ මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා නම් ඒ හැම දිනාටමත් මේ පාසල ඉදි කරන්නට මේ බිම් පූජා කරලා මේ බිම් පරිත්‍යාග කරලා අයිතිකාරත්වයේ දරලා මිය පරලෝ ගිහිල්ලා ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේම සසර ගමන සුඛී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය උතුම් බෝධීන් අමා මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා මියගේ පින් දෙමු. ඒ වගේම අල්පේශාකි මහේශාකාදී සියලු පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන්ව දිව්‍ය යස් වඩා වර්ධනය කරගෙන දේව රැකවරණේ දේව ආශිර්වාදය මේ දරුවන් හැම දිනාටම ආචාර්ය මණ්ඩලයේ විදුහල්පතිතුමන් ඇතුළු හැම දිනාටම සලසා දෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය තුන් බෝධීන් අමා මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ උතුම් පින්කම සිද්ධ කරන්නට ප්‍රධාන දායකත්වය ලබා දෙන විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා, ආචාර්ය මණ්ඩලය හැම දිනාටමත් දෙමව්පියන් හැම දිනාටමත් බෝසත් දරුවන් ඔබ හැම දිනාටමත් මේ උතුම් පින්කමේ පුණ්‍ය මහිමෙන් ආශිර්වාදයෙන් දලදා සමිඳුන්ගේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන් ග්‍රහ දෝෂ ඇස්වා කටවා හෝවා අපලු පඩව රෝග පීඩා අතුරු අන්තරා කරදර විපත්ති දුරු වේවා. කායික මානසික සීමුදා වේවා. අධ්‍යාපන වශයෙන් ඉහළින් ඉහළට ගමන් කරන්නට උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට රැකවරණේ ආශිර්වාදයේ සැලසේවා. දරුවෝ හැමදෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් වින්දිනේ කර ගන්නට වාසනා ශක්තිය උදා වේවා. පාරලෞකිකයෙන් වශයෙන් අපි හැමදෙනාටම ප්‍රාර්ථනීය තුන් අමා මහ නිර්වාණ සාන්තියම අවබෝධ කර ගන්නට වාසනාව ශක්තිය උදාම වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගෙන දොහොත් මුදුන් දීලා වන්දනා කරගමු. මම ආශිර්වාද ගාතාවක් කියනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්ද